එහෙනම් ටැන්සානියාවට ගෞරවයෙන් පිළිගන්නවා. අද ටැන්සානියාව ගැන තමයි මේ එයාපෝට් එකේ බැස්ස විතරයි. ටැන්සානියාවේ දරසලම කියන සිටි එක ගැන තමයි අද කියන්නේ. අහගෙන ඉන්නේ නම් හරි. දැන් අපේ වගේම තමයි ශ්‍රී ලංකාවේ වගේ මේගොල්ලොන්ගේ ඉන්නේ ටැන්සානියන් ජාතිකයෝ. What is the city? Ibala. Ilala Boma. Ilala Boma තමයි මේ city එකේ නම. Ilala Boma. ඉතින් ගොඩක් ක්‍රිස්තියානි මුස්ලිම් යා ක්‍රිස්තියානි Yes. ගොඩක් ක්‍රිස්තියානි කට්ටිය තමයි මේ රටේ ඉන්නේ. මුස්ලිම් ජාතිකයෝත් ඉන්නවා. Hello. මේ අපේ වගේම බලන්න විකුණන එක එකේ. ඉතින් මම ටැන්සානියාවට ආවේ මෙහි ඉන්නවා කෘෂි කර්මය කරන ව්‍යාපෘති කරන කට්ටිය. එයාලගේ වීඩියෝ ටිකක් කරන්න තමයි ආවේ. ඉතින් මේ වීඩියෝ කොට මාලාවෙන් මම පෙන්නන්නම් ටැන්සානියාවේ එක එක තැන්වල මොන වගේ සංස්කෘතික දේවල්ද තියෙන්නේ කියලා. ඕකේ ටැන්සානියාව තමයි අද මාතෘකාව. තරුණයෝ ටික යනවා දැක්කනේ පිතු පින් වතුනේ බලන්නේ තරු අපේ කොල්ලෝ වගේමයි නිකන් අපේ ශ්‍රී ලංකන් වගේම ශ්‍රී ලංකා ස්ටයිල් එකේ නිකන් කොල්ල කල්ලෝ ඉන්නවා වගේ තමයි ෂෝට් අප් බාඩක් ගහන්නේ නැහැ මම නම් සරම ගහලා ගත්තා. You understand no? Yeah. This is sarong. Yeah. This is sarong. This is traditional. Okay. Yes. Yes. Sarong. Yeah, My yes. sarong. Yeah. This. Okay. නංගි කෙනෙක් යනවා දැක්කනේ කොණ්ඩේ දැක්ක කොණ්ඩේ අර බලන්න කොණ්ඩේ අර ලතා අක්කයි කොණ්ඩේ කොහමද එන්න ඩබල් දාලා යනු මේ අපේ වගේම තමයි බස් ඉතින් නේ මේ ඉතින් දුප්පත් ඒ කියන්නේ ඉතින් ටිකක් දුෂ්කර කතන්දරයක් මෙතන තියෙන්නේ දැන් තේරෙනවද දූවිලි වඩේ වගේ අපේ වඩේ විකුණනවා වගේ මෙහෙ විකුණන්නේ මේ ටැන්සානියාවේ තියෙන විශේෂත්වය තමයි ඉතින් වයිල්ඩ් ලයිෆ්. ඒ කියන්නේ අර මේ අප්‍රිකාව කියන්නේ ඉතින් කෙලිම අර වයිල්ඩ් ලයිෆ් සෆාරි වලට කියාපු තැනක්නේ. ඉතින් ටැන්සානියාවෙත් ඒ වගේ අර ජෛව විවිධත්වයේ තියෙන බොහෝ දෙයක් තියෙනවා ටැන්සානියාවේ. අප්‍රිකාවේ තියෙන උසම දිය ඇල්ලේ ඉඳන් ගිනි කන්දක් තියෙනවා. ඒ වගේ නම් ටික පොඩ්ඩක් මට මතක නැහැ සමහරවිට. ඉතින් ඒ ගොඩක් ඒවා ටැන්සානියාවේ තියෙනවා. ඒකින්ද මේ ගොඩක් අප්‍රිකන් රීජන් එකම ගත්තම ඉතින් රුවන්ඩා ඉතියෝපියා ඒ වගේ ඒවා දැන් දියුණු වෙමින් පවතිනවා. අනිත් රටවල් තාම ඉතින් මේ දුප්පත්කම කියන එක තියෙනවා. ඉතින් මම මගේ හොටෙල් එකට තමයි අද යන්නේ. මෙහි තියෙන මේ සල්ලි දැන් මම ඩොලර් 200ක් මෙවුවා කරා ඒකට 1 ලක්ෂ ගාණක් ආවා. ඒ කියන්නේ ඒ තරම් ඩොලරේ අගේ ගැන වලට හිතා ගන්න පුළුවන් නේ. පාරවල් ඉතින් මෙහෙම තමයි තියෙන්නේ පාරවල්. අමු දූවිලි කාගෙන යන්න වෙන්නේ නාස්තනුව බැඳගෙන ඉන්නවා සිරාවට. මාගේ රතචාර්ය හරි එහෙනම් ඊළඟ වීඩියෝ වලින් ටැන්සානියාවේ මොනවා හරි විශේෂ දෙයක් දැක්කොත් දාන්න. මේක මේ ටැන්සානියාව නිකන් පොඩි ටැන්සානියාවට පොඩි ආරම්භයක් දෙන්න තමයි කරේ. අපේ වගේම තමයි බස් මේ. අපේ වගේ නෙවෙයි ඊට වඩා පොඩක්. අපේ අර කාලයකට කලින් තිබ්බා වගේ. තාම ඉතින් මේ හැදෙනවා මේව ඉතින් අර දැක්කනේ. ස්ලම් වගේ හරි තියෙන්නේ. එන ආය හම්බුනේ. Thank you.